ගත්තොත් v සමානයි kl සමීකරණය. ඒකක දිග විභව වැස්ම තමයි අපි විභව අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට ඒක v බෙදීම l සමාන වෙන k වලට. එන k අග්නිතයට සමාන වෙන්න ඕනේ. එතකොට විභවය සම්තුලන දිගට සමානුපාතිකයි. විභවය අනුලෝමව සමානුපාතිකයි සම්තුලන දිග. ඒ කියන්නේ v අනුලෝමව සමානට l ට. ඒ කියන්නේ v සමානයි kl කියන එක. ඒකක දිග විභව වැස්ම. එහෙනම් පළවෙනි අවස්ථාවේදී දීලා තියෙනවා මේ පළවෙනි එකත් එක්ක දීලා තියෙන්නේ. මේක e1 කියලා ගත්තා නම් මේක e2 කියලා ගත්තා නම් e1 තමයි මුලින්ම සම්තුලනය කරලා තියෙන්නේ. එතන e1 සමානයි අපිට ගෙලින් මුලියත් යන්නේ 60k කියලා. ඕක එක. e1 සමාන 60k. දෙවෙනි අවස්ථාවේදී කියලා තියෙන්නේ ඒ දෙක අතර වෙනස පීසා ආත්‍ර සම්බන්ධ කරා මේක විදුද්ගාම බලය. මේට ඍණ ඉඳන් ධනට සෑම විට විදුද්ගාම බලය ඍණ ඉඳන් ධනට මේක ඍණ ඉඳන් ධනට. ඒක තියෙන්නේ මෙහෙට. මේට විදුද්ගාම බලය e1යි මේක විදුද්ගාම බලය e2යි. ඒක නිසා ඒ දෙකට සම්බන්ධ කරාම අපිට ලියතයි e1 ඍණ e2 සමානයි. ඒක දීලා තියෙනවා 10යි කියලා. ඒක නිසා ඒක 10යි k. ඒක 2. e1 ඍණ e2 සමානයි 10යි k. හරි. ඊට පස්සේ ඔය දෙක සුළු කරලා අපිට පුළුවන් e2 යගේ හොයාගන්න. e1ට දාන්න 60k. එතකොට 60k ඍණ e2 සමානයි 10k. මොකෝ මේ එකේ යගේ මෙතනට ආදේශ කරා. එතකොට e2 සමානයි කියලා එනවා 50k කියලා. එහෙනම් අපිට පුළුවනි දැන් අපිට පුළුවන් උත්තරේ q සහ r අතර සම්බන්ධ කරා. විභවමානයේ q සහ r අතර සම්බන්ධ කරපුවාම ඔයාලට ලැබුණා 50k කියලා. ඒක නිසා සෙන්ටිමීටර් අපාගනාක සම්තුලන දිගක් තමයි ලැබෙන්නේ. ඒකට අනුව පේනවා l ලගේ 50යි කියලා. උත්තරේ